අයිබෝන් පොල් ගෙඩියක් බිඳපුහාම අපි බොහෝ වෙලාවට ප්‍රයෝජනයට ගන්න මේක එක කොටසක් විතරයි. අපිට සිද්ධ වෙනවා අනිත් කොටස කල් තබා ගන්න. ඉතින් බොහෝ දෙනෙක් කරන්නේ පොල් ගෙඩිය බිඳපුවාම එක සීතකරණයේ තියාගන්න එක. ඉතින් අද විදුලන YouTube channel එකෙන් අපි කියලා දෙනවා ෆ්‍රිජ් එකේ තියන්න නැතුව බිඳපු පොල් ගෙඩියක් කල් තබා ගන්න ක්‍රම 3ක් පිළිබඳව. මේකට මුලින්ම අපිට අවශ්‍ය වෙනවා ලුණු ස්වල්පයක්. පොඩ්ඩක් මේකට දාලා මේ විදිහට ආලේප කරගන්න ඕන මේ පොල් ගෙඩිය ඇතුළත. ඉතින් මෙහෙම දවසක දෙක කාලයක් කල් තබා ගන්න පුළුවන් නරක් වෙන්නේ නැතුව. පොල් ගෙඩියක් කල් තබා ගන්න දෙවන ක්‍රමයට අපට අවශ්‍ය වෙනවා දෙහි ගෙඩිය. ඉතින් දෙහි ගෙඩියක් මේ විදිහට කපලා අරගෙන මේ විදිහට මේක ආලේප කරන්න. ඉතින් මේ විදිහට දෙහි ආලේප කරලා අර ලුණු වගේම පොල් ගෙඩිය ඉතිරි කොටස දවසක් දෙකක් කල් තබා ගන්න පුළුවන්. ඊළඟට බිඳපු පොල් ගෙඩියක් කල් තබා ගන්න ක්‍රමයට අපට අවශ්‍ය වෙනවා පහ සල්පයක්. ඉතින් මේ විදිහට අරගෙන මේ විදිහට ආලේප කරගන්න පුළුවන්. ඊට පස්සේ හැම තැනටම මේක පොල් ගෙඩියේ ඇතුළත කොටස සම්පූර්ණයෙන් වැහෙන විදිහට මේ කහ ආලේප කරන්න ඕන. ඊට පස්සේ අපිට මේකත් පුළුවන් දවසන් දෙකක් විතර මේක කල් තබා ගන්න පුළුවන්. ඔබ දැනගත්ත යුතු තවත් කරුණක් තිබෙනවා. පොල් ගෙඩියක් බිඳපුවාම පොල් ගෙඩියේ කොටස් දෙකෙන් මේ කොටස තමයි ඔබ මුලින් පාවිච්චිට ගත යුතු වන්නේ. මොකද මේ කොටස ඉක්මනින් නරක් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කාරණෙත් ඔබ මතක තබා ගත යුතුයි පොල් ආහාර සඳහා යොදා ගන්න විට. ඉතින් මුළුතැන්ගේ වැඩ කටයුතුවලදී ආහාර පිසීමේදී ඔබට මේ කාරණේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා. ඉතින් විදුලන YouTube channel එක ඔබ තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එදිනදා ජීවිතයට වැදගත් බොහෝ වීඩියෝ අපි ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් like කරලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. අපි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.